උසම කඳු වලින් පේන්නේ නැත්තේ. අනිත් උසම කඳු 9ක් පේනවා. මේ ඉස්සරහින් පේන ලංකාවේ උසම කඳු ඔක්කොම දන්නවනේ. පිදුරු තලාගල කන්ද. ඒක පිදුරු තලාවගේ උස දන්නවද පුතාලා නෑනේ. ඒක උසයි මුහුදු මට්ටමේ ඉඳන් අඩි නම් 8281ක් උසයි. මීටර නම් 2524ක් උසයි ලංකාවේ උසම කන්ද. පිදුරු තලාගල. ඒක උඩ තමයි තියෙන ජාතික රූපවාහිනිය ඔයගොල්ලෝ බලන්නේ. ඒකේ සම්පේක්ෂණ කුළුණක් තියෙන ඒක උඩ. ඒකට දාපුවා තියෙන රේඩාර් එකේ ලංකාවට කොයින් ප්ලේන් එකක රේඩාර් එකට අහු වෙන එක උඩ තියෙන්නේ. දැන් ඕන්න ඒකට යන්න පර්මිෂන් දෙනවා. ඉස්සර දුන්නේ නැහැ. දැන් උඩට යන්න පුළුවන්. ඒක උඩ තියෙන යාපෝස් ලොකු කැම්ප් එකක් තියෙනවා. ලංකාව උසම කන්ද. ඊට පස්සේ අර ටවර් තුනක් පේනවනේ. ටවර් තුනක් පේන කන්ද තමයි කිකිලියාමාන කන්ද කියන්නේ ඒකට. ඒ කන්දේ පල්ලෙහා පොඩි ගාටියක් පේනවනේ. වම් පැත්තට එන පොඩි චෛත්‍යකුත් පේනවා. ඔය තමයි ලංකාවේ උසම පල්ලි, පන්සල්, ඉස්කෝල, බස් දාවන හැමදේම තියෙන්නේ ඒකේ. ඒ ගමේ නම තමයි ශාන්තිපුර. ලංකාවේ උසම ගම. ශාන්තිපුර. මේ ඉස්සරහින් පේන සුදු පාට බිල්ඩින් එක ඔතනින් පල්ලෙහා තමයි නුවරඑළිය ටවුන් එක. ඔය අරලිය රෙඩ් එක ඔතනින් පල්ලෙහා ටවුන් එක. තවස් තුනක් පේනවනේ කන්ද. ඒ කන්දත් විශේෂයි. ඒ කන්ද තමයි සිංගල් ට්‍රී කන්ද කියන්නේ ඒකට. සිංගල් ට්‍රී. ඔව් ඒක තමයි දෙවෙනිට උසම පන්සල් තියෙන්නේ. ඒක ඉවරනට පස්සේ කෙළවරේම උලක්වයි කන්දක් පේනවනේ. ඒකත් විශේෂ කන්දක්. ඒ කන්දේ නම තමයි ග්‍රේට් වෙස්ටර්න් කන්ද. අපි කොළඹ ඉඳලා කෝච්චියේ නුවරඑළියට එනවා නානුවට ඉස්සලා ස්ටේෂන් එකත් අහුවෙන්නේ ග්‍රේට් වෙස්ටර්න්. කන්දේ නමත් ග්‍රේට් වෙස්ටර්න්. ඔතන තමයි ලංකාවේ 3 වෙනියට උසම ස්ටේෂන් එක කන්දක් උඩ තියෙන්නේ. අත හොඳට ආවේ ඉන්නේ. කන්දක් උඩ 3 වෙනියට උසම ස්ටේෂන් එක එතන. ලංකාවේ උසම ස්ටේෂන් කොහෙද කියලා දන්නවද පුතාලා? පට්ටිපොළ ලංකාවේ උසම ස්ටේෂන් පට්ටිපොළ. මේ ඉස්සෙන් බලන්න මිනිස්සු නිදා ඉන්නවා ගැන. මිනිස්සු හරහාට නිදාගත්තා. ඒකට කියන්නේ කොනිකල් හිල්. කොනිකල් හිල්. කිරිගල් පොත්තයි තොටිපොළ මෙතෙන්ට වැහෙන ඉඳි තමයි අපි මගදී වෙන්න ඕනේ. තව විශේෂයක් තමයි මේ පැත්තේ අර පොඩ්ඩක් කොහොමද ආමින් දාලා. මන්දාරම අපිට පේනවා මේ නමුණු කුල කන්දට යනවා. උදේ නම් පේනුණා දැන් පොඩ්ඩක් මීදුමට වැහිලා මීදුමනේ මේ මන්දාරමගේ අවුව මේකට. එතෙන් නමුණු කුල කන්ද තියෙන්නේ බදුල්ල පස්සර. එතෙන්ට යනකම් පේනවා. තව විශේෂයක් තියෙනවා ඔයගොල්ලෝ ඇවිල්ලා තියෙන මෙතනින් උඩරට තෙත් කලාපේ ඉවරයි. මෙතනින් යට උඩරට වියලි කලාපේ. ලංකාවේ එකම තැන තමයි ක්ලයිමේට් චේන්ජ්. ඒ කියන්නේ දේශම් කලාප දෙකක් වෙන වෙන එකම ස්ථානේ මෙතන. අපි ඉන්නේ මධ්‍ය. මෙතනින් ඉවරයි කැන්ඩි මාතලේ නුවරඑළිය මෙතනින් ඉවරයි. මෙතනින් එහාට පටන් ගන්න ඌව ප්‍රොවින්ස්. ඌව කියන අපිට පේන්නේ බදුලු බණ්ඩාරවල මොණරාගල පස්සර ඇල්ල වැල්ලවා දියතලාව කැප්පිටිපොළ ඒරියා එක සම්පූර්ණ පේන්නේ. අද ඕගොල්ලෝ අපිලා පොඩ්ඩක් මීදුම් නිකන් වැහිලා වගේ තියෙන නැත්නම් හිට යනවා පේනවා. හොඳට පේනවා. හොඳට මේ දවසේ පේනවා. තව මෙතන විශේෂත්වයක් තියෙන්නේ මෙතන දේශම් කලාප දෙකක් මං කිව්ව වෙන වෙන ස්ථානයක් කියලා. අපි ඉන්නේ මධ්‍ය මෙතන අර ඌව කිව්වනේ. ළඟ කුඹුරු තියෙනවා රේ. දැන් නුවරඑළිය ගුවන් හැදෙන්නේ නැහැ නේ. නුවරඑළිය සීතල. නුවරඑළිය හැදෙන්නේ එළවලු විතරයි. මේ සීතලයි මෙතනින් යට රස්නේ. ක්ලයිමේට් දෙකක්. අර ඒ කුඹුරු තියෙනවා මේ කුඹුරු නැහැ. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ අහලා සමහර නිවුස් වල උදේට කියන අද මධ්‍යමට වහිනවා බස් නායකට පායනවා ඒ වගේ. සමහර දවල් නිවුස් වල කියන මෙහෙන මධ්‍යමට ඕගල වහිනවා ඌවට වැස්ස නැහැ. සමහර ඌවට වහිනවා මධ්‍යමට පාලේ ක්ලයිමේට් දෙකක්. අර කුඹුරු යත්තේ පාරක් පේනෝනේ පල්ලා. එතනට තමයි ඔයගොල්ලෝ ඉස්කෝලෙන් අහලා ඇති ලංකාවේ දිගම සානුව. වැලිමඩ සානුව කියන්නේ ඔතනට. ඒකෙන් කොටසක් තමයි පේන්නේ අපිට. තව සානුව දිග තව ඉස්සරහට යනවා සානුව දිගයි වැලිමඩ සානුව තමයි ලංකාවේ දිගම සානුව. මෙතනට කියන්නේ සඳත් යන්න පුංචි ලෝකාන්ත කියන්නේ මෙතනට. මෙතෙන් පල්ලේ වුණා ඔයගොල්ලන්ට බලන්න යන්න පුළුවන් ලස්සන දියඇල්ලකුත් තියෙනවා. ඒක ලංකාවේ පළලම ලස්සනම දියඇල්ලක් අහලා තියෙනවද දන්නේ නැහැ. බෝම්බුරු ඇල්ල දියඇල්ල බෝම්බුරු ඇල්ල තියෙන මේ කෙල්ලලා අපි ඉන්නේ ඒකට මේ තමයි බෝම්බුරු රක්ෂිතේ. ඉච්චේ තමයි විස්තර කරන්න තියෙන්නේ. තව මේක ගැන කියනවා මේක අර කුසිකර්ම දෙපාර්තමේන්තුවේ බීජාල නිෂ්පාදන ෆාම් එක මැද්දින් ආවා. අපි දැන් ආවේ ෆාම් එක මැද්දින්. අයිතෙන්ද ඔය අර වදා කරලා තියෙන පේන දැක්කේ අහල වදාලා ඔවෙන් තමයි බීජ දෙන්නේ. ඒ හේතුවට තමයි මේකට කිසිම කෙනෙකුට පයින්වත් වෙන වාහනයක්වත් එන්න දෙන්නේ නැහැ. ඒක විෂ බීජයක් ඒ කියලා බයයි.